ඔන්න ඔයාලට අද තව වීඩියෝ එකක් අරන් අවිලා තියෙනවා. අපි කලින් වීඩියෝ එකේ කතා කරා 1984 7වෙනි 47 වෙනි MCQ එක අපි කතා කරා. ඒතර ඔන්න අද තියෙනවා චලිතේ පාර්ට් එකේම 1985 ඊළඟ MCQ එක විදිහට. ඒ කියන්නේ 84 47 වෙනි එක ආවට පස්සේ ආයෙවිලා තියෙන 85 6 වෙනි MCQ එක තමයි අද කතා කරන්නේ. එතකොට වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කිරීමක් කරනවා. අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මොකද අලුතෙන් වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට notification එකක් එනවා. එතකොට වීඩියෝ එක බලන්න පුළුවන්. හරි. අපි යම් ප්‍රශ්නෙට මොකද බලන්න ඇවිල්ලා තියෙන MCQ එක. ඒකාකාර මන්දනයකින් ගමන් කරන මෝටර රථයක ප්‍රවේගය තප්පරයට මීටර් 30 සිට 15 දක්වා තප්පර 10ක කාලයකදී අඩු වෙනවලු. හරිද? ඔයාලට මේකේ මේ ප්‍රශ්නේ දාලා තියෙනවා මම description එකේ දාලා තියෙනවා. ඔයාලට මේ බලා ගන්න පුළුවන්. ඒක බලාගෙන එතකොට කරන්න පුළුවන් ඔයාලට. හරි? එතකොට ඒකාකාර මන්දනයකින් ගමන් කරන මෝටර රථයක ප්‍රවේගය. හරි? දැන් මෝටර රථයක් යනවලු මන්දනය වෙනවා කියලානේ කියන්නේ. එතකොට අපි හිතමු මේක මන්දනය වෙන්නේ කීයේ ඉඳලා කීය දක්වාද? 30 ඉඳලා 15 වෙනකන්නේ. නේ? එයා 30 ඉඳලා 15 වෙනකන් අඩු වෙනවලු. ප්‍රවේගය 30 ms ශ්‍රේණියකේ තියෙන්නේ 15 ms ශ්‍රේණියක දක්වා ප්‍රවේගය අඩු වෙනවා කියලා කියන්නේ. හරිද? එතකොට ඊට පස්සේ කියනවා ඒක අඩු වෙන්න තප්පර 10ක් ගියාලු. ප්‍රවේගය දැන් මේක යන වාහනයක් ඇත්තටම අර බ්‍රේක් ගහනවා වගේ වැඩක් නේ. හරිද? 30ක ප්‍රවේගය 15 දක්වා ප්‍රවේගය අඩු කරගන්න මෙයාට තප්පර 10ක් ගියාලු. කාලය තප්පර 10යිලු. හරිද? කාලය තප්පර 10ක් ගියා කියලා කියනවා. ඊට පස්සේ කියනවා ඒ නිශ්චලතාවයට පත්වන්නේ තව කොපමණ කාලයකට පසුවද? දැන් මෙතෙන්ට 15 දක්වා අඩු කරගෙන ආයේ එයා තවත් ඉස්සරහට යනවා. ඉස්සරහට ගිහිල්ලා නවතින තැනක් එනවා. එතනදී අපි ප්‍රවේගය 0යි කියලා කියමු. ඒ නවතින්නේ තව කොපමණ කාලයකට පස්සේ. කියන්නේ මෙතන ඉඳලා මෙතෙන් යන කාලය තමයි අපෙන් අහන එක T කියලා කියනවා. හරිද? තේරුණාද සිද්ධිය? ගමන් කරන රථයක් මන්දණයෙන් ගමන් කරන රථයක් තියෙනවලු. හරිද? එයා මෙතන ඉඳලා අපි හිතමු 30ක ප්‍රවේගයෙන් ඉන්නේ කියලා. 30ක ප්‍රවේගයේ ඉඳලා 15ක ප්‍රවේගයට අඩු කරගන්න තප්පර 10ක් ගියාලු. ඊට පස්සේ 15ක ප්‍රවේගයේ ඉඳලා ආයෙ නිශ්චල වෙන්න ගියපු කාලය තමයි අපෙන් අහන්නේ. හරිද? තේරුණාද සිද්ධිය? එතකොට දැන් අපි හිතමු මේකේ A ලක්ෂය කියලා. මෙතනින් A ලක්ෂය කියලා හිතමු. මෙයා B ලක්ෂය කියලා හිතමු. මෙයා C ලක්ෂය කියලා හිතමු. එතකොට මොකද්ද මං ගන්නෙ? මෙතන අපි දන්නවා AB චලිත කොටස සැලකුවොත්. AB චලිතය සැලකුවොත්. හරිද? AB චලිතය සැලකුවොත් බං මෙතන මොකද්ද කියන්න පුළුවන්. මෙතන සීන් එක තමයි මොකද්ද මෙතන දන්නේ? AB චලිත කොටස ගැන හිතුවොත් මම අවසාන ප්‍රවේගය දන්නවා. AB කොටස ගැන විතරක් හිතුවොත් අවසාන ප්‍රවේගය දන්නවා, ආරම්භක ප්‍රවේගය දන්නවා, කාලය දන්නවා. විස්ථාපනය දන්නේ නැහැ සහ ත්වරණය දන්නේ නැහැ. ත්වරණය හෝ මන්දනය දන්නේ නැහැ. හරි, මට විස්ථාපනය නම් ඇත්තටම වැඩකුත් නැහැනේ. විස්ථාපනයේ වැඩක් නැති නිසා මම මේකට දානවා විස්ථාපනය. අර අපේ චලිත සමීකරණ හතරක් තියෙනවානේ. චලිත සමීකරණේ හතරේ බං මේ විස්ථාපනයේ නැති එකව දානවා මෙතෙන්ද. විස්ථාපනයේ නැති එක මොකද්ද? v = u ධන at. v = u ධන at සමීකරණය දානවා. කාටද දාන්නේ? a සිට b දක්වා චලිතයට. ඇයි ඒක දාන්නේ? මම කියන හේතුව මොකද්ද කියලා. මට විස්ථාපනයේ නැති එක තමයි මම දාගත්තේ. ඇයි ඒ මොකද්ද සීන් එක? විස්ථාපනයේ නැති එක දාගත්තේ මට විස්ථාපනයක් වැඩක් නැති නිසා. විස්ථාපනයක් අපෙන් අහලත් නැහැ. හොයන්න කියලා මොකුත්ම සිද්ධියක් නැහැ. හැබැයි මන්දනයන් යන කතාවක් කියනවා. එකම මන්දනයෙන් කියලා කියන්නේ. එතකොට මට මන්දනය ටිකක් ඕන වෙයි කියලා හිතලා තමයි මම මේක දාගත්තේ. AB චලිත කොටස ඇතුලේ අවසාන ප්‍රවේගය කීයද? මේ මං අහන්නේ A වල ඉඳලා B දක්වා. හරිද? A වල ඉඳලා B දක්වා ගත්තොත් අවසාන ප්‍රවේගය වෙන්නේ 15යි. මම මේ දිශාවට දාන්න. හරිද? 15යි. ඊට පස්සේ ආරම්භක ප්‍රවේගය 30යි. නේ? ඒක දන්න සීන් එකක් නේ. හරි. මේ චලිත කොටස ඇතුලේ A සිට B දක්වා චලිතයේ කොටස සැලකුවොත් අවසාන ප්‍රවේගය 15යි, ආරම්භක ප්‍රවේගය 30යි. 30 ඉඳලා 15ට යන්නේ. ධන ත්වරණය දන්නේ නැහැ. වරක් කාලය මන්න සීන් එක කාලය තප්පර 10යි. හරි. එතකොට ඕක අපිට සුළු කරන්න පුළුවන් 30 ගිහිල්ලා දානවා එහා පැත්තට 15 ඍණ 30 සමානයි A වරක් 10 අපිට එනවා 10යි A කියලා. හරිද?
මෙතන 15 ඍණ 30 කියන්නේ ඍණ 15යි. ඍණ 15 සමානයි 10යි. දෙපැත්තම 10න් බෙදලා දානවා. 10ට 10 කැපිලා ගිහිල්ලා A සමානයි ඍණ 1.5යි ms ඍණ 2 කියලා එනවා. අන්න අපිට ආවා මේ ගමන පුරාවට ත්වරණයේ ඍණාගේ ආවා ඍණ 1.5යි ms ඍණ 2 කියලා. ඒ කියන්නේ හරිනේ. ගානේ මුලදිම කිව්වනේ මෙයා මන්දනෙන් යන්නේ කියලා. එතකොට අපිට මන්දනේ ආවා ඍණ 1.5යි කියලා. A සිට B දක්වා චලිත කොටස දාලා තමයි අපි ඒක හොයාගත්තේ. හැබැයි ඔය මුළු නියත ඒකාකාර මන්දනිකී යනවා කියලා කියන්නේ. හරි. දැන් මම එනවා B සිට C දක්වා චලිතය. ඒක මරු සීන් එකක්. හරිද? B සිට C දක්වා චලිතයට මම දානවා මොකද්ද? එතනත් මොකද්ද සීන් එක? එතනත් අපිට දැන් ඔයාලට තේරෙනවනේ බං විස්ථාපනයක් අහලා නැහැනේ. විස්ථාපනයක් අහලා නැත්නම් ඉතින් අපි විස්ථාපනයේ නැති සමීකරණයට මෙයන් චලිත සමීකරණ හතරක් තියෙනවා. ඒ හතරෙන් විස්ථාපනයේ නැති එකා ගාවට යන්න. ඒ කියන්නේ මූනේ කවුද? එයාට B ඉඳලා C දක්වා චලිත කොටසටත් මම දානවා S සමානයි නෙවෙයි. V සමානයි U ධන AT සමීකරණය. කොහේ ඉඳලා කොහෙටද? B වල ඉඳලා C දක්වා චලිතයට. හරිද? එතකොට B වල ඉඳලා C දක්වා චලිත කොටස මෙන්න මේ කොටස සැලකුවොත් මෙයාගේ B වල ඉඳලා C දක්වා චලිත කොටසේ අවසන් වෙන ප්‍රවේගය බිඳුවයිනේ. මෙතන ඉඳලා මෙතෙන්නේ අපි ගන්නෙ. එතකොට ඒ කෑල්ල ඇතුලේ අවසාන ප්‍රවේගය බිඳුවයි. සමානයි ඒ චලිත කොටස අපි කාටද දාන්නේ බා? BC චලිතයටනේ. BC චලිත කොටස ගත්තොත් BC චලිත කොටස ඇතුලේ ආරම්භක ප්‍රවේගය 15යි. BC චලිත කොටස ඇතුලේ ළමයි ආරම්භක ප්‍රවේගය 15යි. හරිද? මං සලකන්නේ හැම වෙලේම මතක තියාගන්න BC චලිත කොටස තමයි මෙතන සලකලා තියෙන්නේ. ධන ඔන්න මරු සීන් එක අපි ත්වරණේ හොයාගත්තා. ඒව හොයාගත්තා ඍණ 1.5යි. වාරයක් t කාලය තමයි අපෙන් අහන්නේ. හරිද? දැන් ඔක අපි සුළු කරමු. මේ බලන්නකෝ. මෙතන ඍණ 1.5 t ගෙන් වැඩි කරොත් ඍණ 1.5යි t කියලා එනවා. ඒක බිඳුව පැත්තට ගෙනිච්චොත් ධන 1.5යි t කියලා එනවා. මේ පැත්ත ඉතුරු වෙන්නේ 15 නේ. ඔකනේ සීන් එකනේ. බිඳුව හිටියා 15 හිටියා. ඊට පස්සේ මෙතන ඍණ 1.5 t ගෙන් වැඩි කරොත් ඍණ 1.5 t වෙනවා. එයාව ගිහිල්ලා එහා බිඳුව පැත්තට දැම්මොත් ධන 1.5යි t. මේ පැත්ත ඉතුරු වෙන්නේ 15 විතරයි. හරි. දැන් මොකද වෙන්නේ? දෙපැත්තම බෙදනවා 1.5න් 1.5ට 1.5 කැපිලා ගිහිලා කාලය එනවා 15 1.5න් බෙදුනොත් 10යි තප්පර කියලා. එහෙනම් ඉතිරි කොටස ගමන් කරලා නිශ්චල වෙන්නත් ගතවන කාලය තප්පර කීයද? 10යි. එතකොට උත්තරේ එන්නේ කීයද? ඒ ප්‍රශ්නෙට උත්තරේ 2. හරි. දෙවෙනි එක තමයි උත්තරේ විදිහට බාර ගන්න වෙන්නේ. තව කොච්චරක් කාලයක් යනවද කියලා අහන්නේ. එතකොට තව ගතවන කාලය තවත් තප්පර 10කින් තමයි යා නිශ්චල වෙන්නේ. හරි. එතකොට ওই වීඩියෝ එකත් ඉවරයි. අපි ඊළඟට තව වීඩියෝ එකකින් ඊළඟ MCQ එක හම්බ වෙමු.